අයිබෝන් කැනඩාවේ අපි අපේ පොඩ්කාස්ට් එකට ඔයාලව ගොඩක් ආදරයෙන් එකතු කරගන්නවා. ඉතින් අද මාත් එක්ක අපේ පොඩ්කාස්ට් එකට විශේෂ ගෙස්ට් දෙන්නෙක් සම්බන්ධ වෙනවා. ඉතින් අද අපි ඔයාලට පොඩ්කාස්ට් එකෙන් තොරතුරු දෙන්න යන්නේ ප්ලූරා චොයිස් කියන ආයතනය ගැන. ප්ලූරා චොයිස් කියලා කියන්නේ ලංකාවේ අපේ කීප දෙනෙක් අපේ කැල්ගරි සිටි එක බේස් කරගෙන පටන් ගත්ත ව්‍යාපාරයක්. මාත් එක්ක මේ වෙලාවේ ඉන්නවා ප්ලූරා චොයිස් ෆවුන්ඩර්ස් දෙන්නෙක් රසික සහ කමලිත. ඉතින් ගොඩක් ආදරයෙන් එකතු කරගන්නවා අපිත් එක්ක මේ වෙලාවේ. මාත් එක්ක මේ වෙලාවේ ඉන්නවා රසික සහ කමලිත ප්ලූරා චොයිස් ෆවුන්ඩර්ස් දෙන්නෙක්. ඉතින් ගොඩක් ආදරයෙන් එකතු කරගන්නවා අද වීඩියෝ එකට. අයිබෝන්. ඉතින් අපි මම ඇත්තටම අපේ කට්ටියට ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නේ නැහැ මොකක්ද මේ ප්ලූරා චොයිස් කියන්නේ කියලා. ඉතින් අපි රසික අයගෙන් අහලා බලමු අපිට කියන්න කියලා මොකක්ද මේ ප්ලූරා චොයිස් කියන්නේ කියලා. ප්ලූරා චොයිස් කියන්නේ 2022 2022 ඉඳලා අපි ලංකාවේ ඉඳලා අපි මයි කමලිතයි. ඉතින් අපි එකතු වෙලා ගොඩනගපු ආයතනයක් අපි මේක මේ e-commerce platform එකක්. එහෙම නැත්නම් අර ඔයගොල්ලෝ ගොඩක් පාවිච්චි කරන Amazon වගේ, Alibaba වගේ, AliExpress වගේ platform එකක්. අපි මේක මුලින් ඉඳලම කෝඩ් කරලා හදලා ඩිවලොප් කරලා තියෙන්නේ. මේක විශේෂයෙන්ම නිෂ්පාදනය මේ ප්ලැට්ෆෝර්ම් එක යූස් කරන්නේ ගොඩක් ආහාර නිෂ්පාදකයෝ සහ රෙස්ටොරන්ට්ස් කරන කට්ටිය. එතකොට මේකේ අපි ගොඩක් වෙලාවට දැනට අපි අපේ දැන් පොඩි කාලේ තමයි අවුරුදු 3 ආරම්භ කළා. ඉතින් අපේ ප්‍රධාන ફોකස් එක තමයි මේ කුඩා හා මධ්‍යම පරිමාණයේ ආහාර නිෂ්පාදකයන් සහ රෙස්ටොරන්ට්ස් වලට භාණ්ඩ මිලදී ගැනීමේදී ඔවුන්ට තියෙන අපහසුතාවය සහ ඔවුන් අධික ලෙස මිල ගෙවන එක නවත්වන්න ඒගොල්ලන්ට විශාල භාණ්ඩ නිෂ්පාදකයන් විශාල ගණනකගේ ඒ භාණ්ඩ එක ප්ලැට්ෆෝර්ම් එකක ඇඩ්වර්ටයිස් කරන එක. එතකොට දැන් ඔයාට පුළුවන් ගිහිල්ලා අපි කියමු කෙචප් කියලා අපි කියමු ටොමැටෝ කෙචප් කියලා. ටොමැටෝ කෙචප් එකක් නම් ඔයාට වගේ රෙස්ටොරන්ට් එකට ඕඩර් කරන්න අවශ්‍ය නම් ඔයාට තියෙනවා ಜಾති 20ක් විතර. නිෂ්පාදකයෝ 5 දෙනෙක් නැත්නම් 6 දෙනෙක් කියන්නේ 7 දෙනෙක්. එතකොට ඔයාට කැමති ಜಾතිය ඕඩර් කරන්න පුළුවන්. ඉතින් එතකොට අර ඔයාට ඒ වගේ choice එකක් වැඩි. ප්ලූරා කියලා කියන්නේ ගොඩක් කියන එක choice එකක් තියෙනවා. ගොඩක් choice එකක් තියෙන. සහ ඔයාට හරියන ඔයාගේ customer base එකට හරියන price එකට ඔයාලා දෙන්න පුළුවන් භාණ්ඩය මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙන e-commerce platform එකක් තමයි අපි හදලා තියෙන්නේ. ඉතින් ඒක අපි මුලින්ම ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන කැල්ගරි කියන සිටි එකට ඇල්බර්ටා ප්‍රාන්තයේ කැනඩාවේ. එතනින් පස්සේ මේක දැන් අපි කරගෙන යද්දී දැන් අපිට මේ කුඩා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරික අපිට එක සම්බන්ධ වුණා. මේ අතරතුරේ තමයි මේ අර මේ දැන් අවුරුදු 2ක විතර වගේ ඉඳලා දන්නා මේ ගොඩක් ඉන්ෆ්ලේෂන් එහෙම නැත්නම් උද්දමන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ උද්දමන තත්ත්වය තුල සාමාන්‍ය ජනතාවට ව්‍යාපාරික කොටස නෙමෙයි අපි මම කියන්නේ සාමාන්‍ය ජනතාවට ඔය සුපර් මාකට්ස් වලට ගිහිල්ලා විශේෂයෙන් මස් වල වගේ දේවල් වල ගාන ඔයා දන්නේ නැති මට ඉතින් ඔයා දන්නේ නැති ඒ ගාන ඊටම ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී දැන් ගිය අයට මේ මස් මාළු වගේ දේවල් ගන්න යන වියදම අඩු කරගන්න පුළුවන්. මොකද අපි ආරම්භයේ ඉඳලා අර විශාල මේ මස් මාළු නිෂ්පාදකයොත් එක්ක වැඩ කරන හින්දා අපිට පුළුවන්කම ලැබුණා ඔවුන්ත් එක්ක මේ සම්බන්ධයෙන් කතා කරලා නිවාසවල ඉන්න පවුලකට හරියන ප්‍රමාණයේ සයිස් එකට ඒ පැකට් කරලා ඒක අපි වැකියුම් පැකින් කියලා කියනවා. ඒක විශේෂ ක්‍රමයක්. ෆුඩ් ග්‍රේඩ් පොලිතින් යූස් කරලා වැකියුම් පැක් කරලා නිෂ්පාදනය කරලා ඕගලන්ට ලබා දෙන්න තීරණය කරා. ඉතින් දැන් මේ කාලේ අපි ඇත්තටම අපේ ව්‍යාපාරික කොටස් දෙකක් යනවා. ප්‍රධාන එක කොටසක් තමයි ව්‍යාපාරිකයන් සහ ව්යාපාර ස්ථානවලට දෙන එක. අනිත් එක තමයි සාමාන්‍යයෙන් අපි කියනවා රීටේල් සේල්ස් කියලා. රීටේල් සේල්ස් කරන්නේ. ඕක තමයි අපේ ප්‍රධාන ව්‍යාපාරය. මාත් එක්ක ඉන්නවා මේ වෙලාවේ කමලිත. අය අපිට චුට්ටක් එක්ස්ප්ලেইন කරමුද මේ ප්ලූරා චොයිස් ඔයගලගේ කම්පැනි එකේ තියෙන ප්‍රොඩක්ට්ස් ගැන? ඔව් ඇත්තටම කිව්වොත් අපි අපේ ප්‍රෝටීන්ස් අරගත්තොත් අපේ තියෙනවා චිකන් වල ඉඳලා චිකන්, බීෆ්, පෝක්, ඊළඟට ගෝට්, ලෑම්, ඒ ඔක්කොම ප්‍රෝටීන්ස් ඊට අමතරව ඩෙලි මීට්ස් ඊට අමතරව කිව්වොත් ඇත්තටම දැන් බීෆ් වල කිව්වොත් එහෙම එක එක තියෙනවා වර්ග එක එක කට්ස් තියෙනවා.
ස්ටේක්ස් වල තියෙන ගොඩාක් වර්ග තියෙනවා. ඒ වයිලකට චිකන් වල තියෙන කට්ස් දැන් මේ මගේ අතේ තියෙන්නේ ඇත්තටම කිව්වොත් චිකන් බැක් ඇටැච්ස් එහෙම නැත්නම් චිකන් පොට් එකක් කියන එක මේ තයි එක සහ චිකන් ඩ්‍රම් ස්ටික් එකත් එක්ක එන මේ කොටසක්. ඉතින් ඇත්තටම කිව්වොත් අපේ ලංකාවේ කට්ටිය ගොඩක් මේ කොටස මේක තමයි ගොඩක් අය මිලදී ගන්න. මොකද අපේ කරීස් විදියට හදනකොට ඇත්තටම මේක තමයි ගොඩක් රස මේ හැමත් එක්කම අරගන්න. ඉතින් මේක හැම නැතුව තියෙන ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඊළඟට කටු නැතු බෝන්ලෙස් එක තියෙනවා, ස්කින්ලෙස් එක, එහෙම නැත්නම් බෝන් ස්කින් දෙකම නැති එක තියෙනවා. ඒ වගේ varieties ඔක්කොම තියෙනවා. ඊට අමතරව පෝක් තියෙනවා. පෝක් වල එක වර්ග තියෙනවා. පෝක් ලෙග් මීට් තියෙනවා, පෝක් ෂෝල්ඩර්ස් තියෙනවා, පෝක් ලොයින්ස් තියෙනවා. දැන් මේ තියෙන්නේ පෝක් අතරම ලෙග් මීට් එකක්. ඉතින් මේ සාම්පල් එකක්. ඉතින් මේ ඔක්කොම අර කිව්ව විදිහට වැකියුම් පැක් කරලා ඉන්නේ. මේක ෆුඩ් ග්‍රේඩ් පොලිතීන් එකක් යූස් කරලා තියෙන්නේ. ඊළඟට ලේබල් එකයි ඔක්කොම තියෙනවා අපේ මේ පැක් ඩේට් එක සහ ලේබල් එකේ ඔක්කොම අපේ මේකේ තියෙනවා. එතකොට මේකෙත් ඇත්තටම කිව්වොත් ස්කින් නොන් සහ ස්කින් ලස් කියලා දෙවිදියකටම ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් අපි දැන් ওই චයිනීස් කමියුනිටි එකේ කට්ටිය එහෙම ස්කින් එකත් එක්ක තමයි අරගන්නේ. ඒගොල්ලෝ අර එයා ෆ්‍රයි කරන්න ඒ වගේ එක ඒගොල්ලෝගේ ඩිෂස් අනුව වෙනස් වෙනවා. ඉතින් ඒ ඕඩම් විදියකට මේක අපිට ලබා දෙන්න පුළුවන්. ෆ්‍රෝසන් උත් ඊට අමතරව තියෙනවා. ඒ මං කියන්නේ රීටේල් කට්ටියට නෙමෙයි, අතරම හෝල්සේල් කට්ටියට ෆ්‍රෝසන් ලොකු බල්ක් එකක් ගන්න කට්ටියට ෆ්‍රෝසන් ගන්නත් පුළුවන්. ඒගොල්ලෝ ගාව ස්ටෝරේජ් තියෙනවා නම් එතකොට අරගෙන අතරම ෆ්‍රෝසන් එකේ ගාණ ටිකක් අඩුයි. ඒගොල්ලොන්ට ඒක ස්ටෝර් කරගන්න පුළුවන්. නමුත් අපි රීටේල් කස්ටමර්ස්ලට හැමතිස්සෙම අපි ෆ්‍රෙෂ් මීට් එක තමයි ලබා දෙන්නේ. ඒ කියන්නේ දැන් අද හවස ඩිලිවර් කරනවා නම් උදේ අපි ප්‍රොසෙස් කරපු මීට්ස් තමයි උදේ ප්‍රොසෙස් කරන් උදේ පැක් කරපුවා තමයි අපි දෙන්නේ. හැමතිස්සෙම රිටේල් අපි දෙන්නේ නැහැ පරණ වෙච්ච ඒවා. හැමතිස්සෙම අපි දෙන්නේ මේ ෆ්‍රෙෂ් මීට්ස් තමයි අපි හැමතිස්සෙම සප්ලයි කරන්නේ. ඇත්තටම ලංකාවේ අපේ ගොඩක් දෙනෙක් මීට් ජාති ගන්න සුදුසුලා ඉන්නේ විශේෂයෙන්ම කොස්කෝ එකෙන්. එහෙම නැත්නම් අපි හිතමු සුපර් ස්ටෝර් මට මේ වගේ තැන් වලින් තමයි ගන්න. ඉතින් අපි හැමෝම දන්න දෙයක් තමයි මේ දවස්වල කැනඩාවේ බඩු මිල හරිම වැඩි. අපි කලින් දවස් එක කම්පෙයාර් කරද්දී ඉතින් අපි කියමු දැයි කවුරු හරි ප්ලූරල් choice එකෙන් මීට් ගන්නවා නම් අපිට අපි කලින්ත් ඔයගලන්ට කිව්වා වගේම unbeatable prices තමයි ප්ලූරල් choice එකේ තියෙන්නේ. ඉතින් අඩුම මිදලට මීට් ගන්න පුළුවන් ඔයගලන්ට. අපි චුට්ටක් කියමු දැයි කොහොමද මේ වගේ අඩුම මිදලකට මේ වගේ මීට් ජාති දෙන්නේ? කොහොමද කොස්කෝ වගේ එකක් එක්ක කම්පෙයාර් කරද්දී ඔයගලගේ prices? ඇත්තටම කිව්වොත් මිල අඩු කිරීම කොහොමද කරන්න කියලා අහුවොත් ඇත්තටම අපි අපේ සේල්ස් ඇත්තටම අපි කරන්නේ අපි මහදු ප්ලැට්ෆෝම් එකකින්. ඉතින් ඒක නිසා අපේ ප්‍රොඩක්ෂන් සහ අපේ ඔපරේෂනල්ලි අපේ එෆිෂියන්සි එක ඇත්තටම වැඩි. ඒකට ඒක නිසා අපේ ඔපරේෂන් එක එකකින් අපි ලීඩ් කරගත්ත නිසා අපේ කොස්ට් එක ගොඩක් අඩුයි. ඉතින් ඒක නිසා අපි මේ වාසිය කෙලින්ම අපි පාරිභෝගිකයට දීලා තියෙනවා. ඉතින් දැන් කොස්කෝ වගේ ආයතනයක් ගත්තොත් ඇත්තටම කිව්වොත් අපි උදාහරණයක් විදිහට ගත්තොත් චිකන් ටයිස් අපි අරගත්තොත් උදාහරණයක් විදිහට බෝන්ලස් ස්කින්ලස් චිකන් ටයි එක සාමාන්‍යයෙන් කිලෝ එකක් 19ක් 20ක් අතර ප්‍රමාණයකට තමයි ආලෙන්නේ. නමුත් අපේ ඇත්තටම කිව්වොත් ඊට වඩා ඩොලර් 3-4ක් අපේ අඩුයි කිලෝ එක ප්‍රයිස් එක. ඉතින් ඒ වගේ හැම ප්‍රොඩක්ට් එකක්ම අපේ ඒ වගේ තමයි. ඉතින් අනිත් එක අපි හැමතිස්සෙම අපි ෆ්‍රෙෂ් කොස්කෝලා වගේ නෙමෙයි. කොස්කෝ සහ සුපර් ස්ටෝර් කියන්නේ ලොකු ඇත්තට මේගොල්ලෝගේ overheads වැඩි. ඉතින් අපේ අර මේ අපේ තියෙන බිස්නස් මොඩල් එක නිසා අපේ ඔපරේෂන්ස් කොස්ට් එක අඩු වීමේ වාසිය අපි කෙලින්ම පාරිභෝගිකයට ලබා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි ඇත්තටම අපේ ප්‍රයිසස් ගොඩක් අඩු. අපි හැමතිස්සෙම මේ ප්‍රයිස් එක අපි මේන්ටේන් කරන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම අපිට තව දෙයක් තියෙනවා. ඒක තමයි අපි ගොඩක් වෙලාවට අපි කරන්නේ pre-order කරනවා. means ඒ pre-order කරනවා කියලා කියන එකෙන් අපි අදහස් කරන්නේ සාමාන්‍යයෙන් අපි ඕනෑම භාණ්ඩයක් අපි කියමු කිලෝ 500ක් 1000ක් එකපාරට අපි ඕඩර් කරනවා. එතකොට අපිට එතකොට ඒ අපේ ඕඩර් එකට තමයි ඒක ප්‍රොඩියුස් කරන්නේ. එතකොට අපිට ලැබෙන කොස්ට් එක අඩුයි. ඉතින් අපි ඒ කොස්ට් එක පාස් කරනවා. අනිත් දේ තමයි දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ඔන්ලයින් පර්චේස් කරනවා නම් දැන් අපි කියමු කොස්ට් එකකින් දැන් අපි බඩුවක් ගෙන්න ගත්ත කියලා ගෙදරට ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන් කොස්ට් එකකින්. එතකොට කොස්කෝ එකේ මොන හරි දෙයක් ඕඩර් කරොත් ඉන්ස්ටාකාර්ට් වගේ කම්පැනි එකකින් තමයි සයිට් එකක් කරා තමයි ඔයගොල්ලෝ ඕඩර් කරන්නේ. ඒක තමයි කමලිත කිව්වේ. දැන් අපේ Plura Choice වෙබ්සයිට් එකක් අපේ. එතකොට ඉන්ස්ටාකාර්ට් එකේ ප්‍රොෆිට් එකයි කොස්කෝ එකේ ප්‍රොෆිට් එකයි ඒ ඔක්කොම එකතු වෙන්නේ එහෙම වෙන්නේ නැහැ. අපේ තනි ආයතනයක් කරා තමයි අපේ ප්‍රොඩක්ට්ස් අපි ආයතනය හරහා යන්නේ. එතකොට අපේ ප්‍රයිස් එක සෑහෙන අඩුයි. ඕගොල්ලන්ට ගෙදරට ෆ්‍රී ඩිලිවරි වෙන්නේ. එතකොට අර ඒ ලොකු ගැප් එකක් එනවා. ඕගොල්ලෝ ප්‍රයිස් ගැප් එකක් එනවා. ඕගොල්ලෝ අවසානයේදී බඩුවක් ගන්න බලපුවාම කොස්කෝ එකට වැඩිය සමහර කරලා $20ක්
වගේ මස් කිලෝ 2-3ක් ගත්තොත් කිලෝ 3-4ක පැක්ස් ගත්තොත් ඒකෙන් $20ක් වගේ අඩු වෙන්න පුළුවන්. Plura Size Company එකේ තියෙන තවත් විශේෂම දෙයක් තමයි ඒගොල්ලන් ෆ්‍රී තමයි ඩිලිවරි කරන්නේ. ඉතින් අපි චුට්ටක් අපිට කියමුද අයියේ කොහොමද මේ ඩිලිවරි ප්‍රොසෙස් එක වෙන්නේ කියලා. ඔව් දැන් ඇත්තටම කවුරු හරි පාරිභෝගිකයෙක් අපේ වෙබ්සයිට් එක හරහා ඕඩර් කරුවොත් හරි එහෙම නැත්නම් අපේ නම්බර් එකට SMS එකක් හරි කෝල් කරලා හරි ඕඩර් එකක් ප්ලේස් කරාට පස්සේ අපි ඇත්තටම ඒ අපිට දැන් සාමාන්‍යයෙන් අපේ උදේ අපිට ඕඩර් එකක් ප්ලේස් කරුවොත් අපි කලින් කිව්වා වගේ පැය 24ක් ඇතුළත ඕඩර් එක ඩිලිවර් කරනවා සහ විශේෂ සමහර කට්ස් වගේ ඒවා පැය 48ක් ඇතුළත අපි ඕඩර් ඩිලිවර් කරනවා. ඊට අමතරව යම්කිසි පාරිභෝගිකයෙකුට අවශ්‍ය නම් දැන් උදාහරණයක් විදිහට ඕගොල්ලෝ කවුරු හරි කෙනෙක් ඕඩර් කරලා ඒගොල්ලෝ ඉන්නේ හවස 5න් පස්සේ නම් ගෙදර ඉන්නේ. ඒගොල්ලන්ට අපිට ටෙක්ස්ට් කරලා ලැබුවොත් මෙන්න මේ වෙලාවට හරියටම මට ඩිලිවරි එක කරන්න කියලා මේ වෙලාව අතරතුර අපිට ඒ වෙලාවට ඩිලිවරි එක කිරීමේ හැකියාව තියෙනවා. මොකද අපි හෝම් ඩිලිවර් කරන නිසා අපි Amazon වල සහ අනිත් අය කරනවා වගේ ගෙදරින් අපි දොරකොඩ ඉස්සරහා තියලා යන්නේ නැහැ ප්‍රොඩක්ට් එක. අපි හැමතිස්සෙම පාරිභෝගිකයෙක්ගේ අතටම භාණ්ඩය ලබා දෙන්න අපි ඒක අපි වගකීම බාර අරගෙන ඒක කරනවා. මොකද මේක ආහාර ද්‍රව්‍ය නිසා මේක නරක වෙන්න හෝ කන්ටැමිනේට් වෙන්න තියෙන chance එක නිසා අපි ඒ chance එක ගන්න නැතුව හැමතිස්සෙම පාරිභෝගිකයාගේ අතටම fresh product එක. ඒකට එයාට ඒ වෙලාවෙ මිලදී ගන්න කෙනාට බලන්න පුළුවන් quality එක සහ හැමදේම ඒ විදිහට තමයි අපේ delivery process එක අතට සිද්ධ වෙන්නේ. බලාගෙන ආගෙන ඉන්න අයට කුතුහලයක් ඇති කොහෙද මේ වැඩේ වෙන්නේ කොහෙද ප්‍රොඩක්ෂන් එක සිද්ධ වෙන්නේ කියලා චුට්ටක් ඒ ගැන කියන්න. ඕකේ මේ දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට මෙහි ලොකු සුපර් මාකට්ස් වලට කියන්නේ Walmart සුපර් ස්ටෝර් වගේ වල ගිහිල්ලා බඩු ගන්නකොට විශේෂයෙන් අපි කියමු ලංකාවේ කට්ටිය ගොඩක් කන කාම තමයි චිකන්. දැන් ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති මෙහෙට චිකන් එනවා බ්‍රසීලෙන් එනවා තායිලන්තෙන් එනවා ඇමරිකාවෙන් එනවා. ඒ වගේ ලෝකෙ ගොඩක් රටවල් වලින් එනවා. මෙහෙත් හදනවා. ඒ කියන්නේ ඇල්බර්ටා ප්‍රාන්තෙත් හදනවා. නමුත් අර මේගොල්ලෝ බල්ක් පර්චේසින් කරන හින්දා මේගොල්ලෝ ෆ්‍රීස් කරලා ඒක ගෙනල්ලි වල මෙහෙ තියලා ඊට පස්සේ ඒක අපි තෝ කරනවා කියලා මම ඔයාලට කිව්වා. අර ඒ කියන්නේ මේ ඩීෆ්‍රොස්ට් කරනවා කියන එක. සාමාන්‍ය කට්ටිය කියන්නේ අර ඩීෆ්‍රොස්ට් කරනවා කියන එක. ඩීෆ්‍රොස්ටිං කරලා ඉවරලා තමයි ඔය පැක් කරලා දෙන්නේ. නමුත් අපේ බඩු එහෙම නැහැ. අපි ඇල්බර්ටා ප්‍රාන්තය තුල නිෂ්පාදනය වන භාණ්ඩ තමයි ආහාර ද්‍රව්‍ය තමයි අපි ලබා දෙන්නේ. විශේෂයෙන්ම මස් වගේ දේවල්. එතකොට මේ මස් හැදෙන්නේ ඇල්බර්ටා ප්‍රාන්තේ, පැක් කරන්නේ ඇල්බර්ටා ප්‍රාන්තේ කරලා තමයි ඔයගලන්ට ලැබෙන්නේ. ඒකින්ද මේක පිටරටවල් වලින් එන එහෙම දැන් ඔය මම දන්නා මේ දවස්වල බර්ඩ් ෆ්ලූ අර මේක එක කතන්දර යනවා. මේවා ඒ හා සම්බන්ධ වෙන ප්‍රොඩක්ට්ස් නෙවෙයි. ඒක අපි විශේෂයෙන් අපි වග බලා ගන්න දෙයක් තමයි අපි ඇල්බර්ටා ප්‍රොඩියුසර්ස්ලත් එක්ක වැඩ කරනවා කියන එක. විශේෂම දෙයක් තමයි අපි Plura Choice එක ගැන දැනගත්ත එන මේ හැම ප්‍රොඩක්ට් එකකම සාම්පල් එකක් යවනවා කවුරු හරි මේක try කරලා බලන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අපි චුට්ටක් ඒ ගැන කියමුද ඊට අමතරව කොහොමද සාම්පල් එකක් ගෙන්න ගන්නේ. ඔව් ඇත්තටම සාම්පල් එකක් ඕඩර් කරද්දී අපේ දුරකථන අංක දෙකක් තියෙනවා. එකක් තමයි 403යි 918යි 22යි 58. අනිත් නම්බරේ තමයි 403යි 831යි 85යි 48. ඉතින් මේ නම්බර දෙකෙන් ඕන එකකට කෙටි පණිවිඩයක් හරි දුරකථන අමුතුමක් හරි ලබා දීලා අපිට විස්තර ටික දුන්නොත් කොහෙටද ඇඩ්‍රස් එක සහ නම ඒ දුන්නම මොන භාණ්ඩයකින්ද සාම්පල් එක අවශ්‍ය කියලා. එතකොට අපිට අර විදිහටම කිව්වොත් මෙන්න කොයි වෙලාවටද අපිට ඒක ගෙනාලා දෙන්න පහසු කියලා ගෙදර ඉන්න වෙලාවක් එහෙම කිව්වොත් අපි ඒ විදිහට ඩෙලිවරි එක අපි ඒ විදිහට කරනවා. අර කලින් කිව්වා වගේම පාරිභෝගිකයෙකුගේ අතටම මේක ලබා දෙනවා. අපි වෙන අර දොර ගාව තියලා යන්න එහෙම මොකක්වත් නෙමෙයි. අර සාමාන්‍ය මේක අපේ ඩෙලිවරි එක යනවා වගේම සාම්පල්ස්ුත් ඒ විදිහටම අපි ඩෙලිවර් කරනවා. ඒ ක්වොලිටි එකෙන්ම ඒ විදිහටම වැකියුම් පැක් කරලා සාම්පල් සයිස් එක කියලා කියන්නේ ලංකාවේ අපේ කෙනෙක් පටන් අරගෙන දියුණු කරපු ව්‍යාපාරයක්. ඒ වගේම මේකේ තවත් විශේෂත්වයක් තමයි ගොඩක් Plura Choice එක help කරනවා අපේ ලංකාවේ ඉන්න අපේ ලංකාවේ community එකට. අපි ඉගෙන චුට්ටක් කියමු. ඔව් ඇත්තටම අපි මේ ආයතනයේ දැන් අපි කිව්වා ඉස්සෙල්ලා කිව්වා වගේ මේ e-commerce platform එක තනිකර රන් වෙන්නේ ලංකාවේ ඉඳලා. ඉතින් ඒක රන් කරන්න ඒකේ වැඩ කරන්නේ ඔක්කොම ලංකාවේ තරුණියෝ තමයි. ඉතින් ඕගොල්ලෝ Plura Choice එකත් එක්ක අපිත් එක්ක වැඩ කරනවා කියන අපෙන් බඩු ගන්නවා කියන්නේ ඒකේ බෙනිෆිට් එක යන්නේ අපේ තරුණයන්ට තව තවත් රැකියාව ලබා දෙන්න අපිට හැකියාව ලැබෙනවා. මොකද මේකේ තියෙන
බැක් ඔෆිස් ඔක්කොම වැඩන්නේ ලංකාවේ. ඊට අමතරව තව දෙයක් තමයි අපි විශේෂයෙන්ම අපි උත්සාහ කරනවා ලංකාවිඳලා කැනඩාව වගේ රටකට විශේෂයෙන්ම මේ පැත්තට වෙස්ටර්න් කැනඩා කියන්නේ ඇල්බර්ටා, සස්කැචුවන්, BC ඒ වගේ පැතිවලට මේ දැන් ඔයගොල්ලන්ගේ බාණ්ඩ එවන්න විශේෂ නිෂ්පාදන තියෙනවා මම දන්නවා ඒක හදන කට්ටිය. එහෙම උත්සාහ කරන කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන්ට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට අපි ඒගොල්ලන්ට අපේ තියෙන ඩිලිවරි නෙට්වර්ක් එක හරහා අපිට ඒගොල්ලන්ට ඒ අවශ්‍ය කරන නගරවලට හෝ අවශ්‍ය කරන භාණ්ඩ බෙදා හැරීම වුණත් අපිට ඒගොල්ලන්ට ලබා දෙන්න පුළුවන්. ඒක විශේෂයෙන්ම මම දන්නවා ලංකාවේ ඉන්න කට්ටිය ව්‍යාපාර පටන් ගන්න කැමති. ඉතින් සුප් කුඩා සාමාන්‍යයෙන් පරිමාණය පටන් ගන්න ව්‍යාපාර දියුණු කරන්න අපි සහයෝගය ලබා දෙන්න කැමති අපේ ප්ලැට්ෆෝම් එක හරහා. ඒගොල්ලන්ට ඇඩ්වර්ටයිසින් සහ සියලුම දේවල්. කොහොමද ඒ වගේ කෙනෙක් අයව කන්ටැක්ට් කරන්නේ? ඒක කරන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි අර අපි කලින් කියපු ටෙලිෆෝන් නම්බර දෙක. එකක් තමයි 403යි 258යි 22යි 403යි 918යි 22යි 58ට හරි. එහෙම නැත්නම් 403යි 831යි 8548 කියන මේ නම්බර දෙක මේ දෙකටම WhatsApp උත් තියෙනවා. ඉතින් මේ එක්කෝ WhatsApp වලින් එන්න. එහෙම නැත්නම් www.plurachoice.com කියන එකට යන්න. එහෙම නැත්නම් info@plurachoice.com කියන එකට එන්න. එහෙම නැත්නම් sales@plurachoice.com කියන ඊමේල් ඇඩ්‍රස් වලින් එකකට ඊමේල් එකක් එවුවත් අපිට රෙස්පොන්ඩ් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඒගොල්ලන්ත් එක්ක සාකච්ඡා කරලා ඒගොල්ලන්ට ඒ ලංකාවේ කට්ටියට ඔයගොල්ලෝ කැනඩාවේ ඉඳලා ලංකාවේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න කැමති කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ටත් අවස්ථාව දෙන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ භාණ්ඩ ඔයගොල්ලන්ට අවශ්‍ය කරනවා නම් ලබා දෙන්න පුළුවන්. විශේෂ දෙයක් තමයි අපි දැකපු මේ ප්‍රොඩක්ට්ස් හලාල් සර්ටිෆයිඩ් නේද? තත්ත්ව සහතිකයේ තියෙනවා. අපි ගැන චුට්ටක් කියමුද? ඔව් ඇත්තටම අපේ චිකන් සහ බීෆ් කියන ප්‍රොඩක්ට්ස් දෙකම ඇත්තටම හලාල් සර්ටිෆයිඩ් ප්‍රොඩක්ට්ස්. ඒවා අත්තරම හලාල් සර්ටිෆයිඩ් මැනුෆැක්චරර්ස්ලා හරහා තමයි අපි ලබා ගන්නේ. මේ සහතික දේවල් ඔක්කොම අපිට ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් චිකන් අපිට හලාල් මැනුෆැක්චරර්ස්ලාගෙනුත් අපිට චිකන් එනවා. ඊට අමතරව ගෝට් සහ ලෑම්මුත් අපිට ඇත්තටම කිව්වොත් හලාල් සහතිකයේ යටතේ හලාල් නිෂ්පාදන විදිහට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි බලන් ඉන්න අපේ මුස්ලිම් යාළුවන්ට විශේෂ දෙයක් ඔයාලට ඕගොල්ලන් කැමති විදිහට හලාල් ප්‍රොඩක්ට්ස් ගන්න පුළුවන් Plura Choice එකකින්. අද අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපේ පොඩ්කාස්ට් එකට අද සම්බන්ධ වුණාට රසික සහ කමිලට අය දෙන්නටම. ඉතින් ඔයගොල්ලන්ගේ ව්‍යාපාරය තව ගොඩක් සාර්ථක වෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා කරනවා මේ වෙලාවේ. බොහොම ස්තුතියි. ඉතින් අපි ආයෙත්